හායි ගයිස් ඉතින් මොකද වෙන්න හැමෝටම ඉතින් බොයිස් ඔන්න අදත් තවල්ටිඩක් කරගෙන ආවා මේ වීඩිය එක ෆ්‍රී ෆය ෆෑන්ස්ලට ඉතින් ෆ්‍රී ෆයි ෆෑන්ස් ලගේ ලොක මරමුණ තම හෙඩ්ෂොට් වෙට් වැඩි කරන්න ගෙන හෙඩ්ෂොට් ගොඩක් ගහන එක හෙඩ්ෂොට් ගහන්න අද බං කියන්න හෙඩ්ෂොට් ගහන්න මෙහෙමයි හෙඩ්ෂොට් ගන ෆස්ම දේ තමා සෙන්සිටිවිට තියන සෙන්සිටිවියත් කියන සෙන්සිටිවක වාට ගැලපෙන විදිර හදාගන්න ඕනේ ඒදි මං කියර දෙන්න ඕන්නෑන මග සෙන්සිටියටික තමයි අර කලින් තිබ්බේ ඒ විදිර සෙන්සිටියට මගේ තියෙන මට ඒ සෙන්සිටියටික හරි මම එක හදාගත්තේ පොඩ්ඩ වැඩි කල මේ විදිර ට්‍රේනිං ග්‍රවන්් ගිල්ල එක දිකට ගහල තම මගේ සෙන්සිටිවිටික හදාගත්තේ ෆස්ම දේ ගන්න එක ගන්න එක වොයිස් හෙච්ෂෝට් ගහන්න ඕන ගන්නකින් පුළුවන් ඉතින් ඒම් වලිනු හෙච්ෂොට් ගන ටන්න ඉතින් අපි මේ දෙකේ ෂොට්ටියයි ඩෙසට්ටීගල්ලේ ගම් හරි ඉතින් බොයිස් මේ විදිහට අරගන්න මේ විදින්නේ අපි මුලිම මෙන්න මෙතන මේ දෙන්නගින් ප්‍රක්ටිස් කරම ෆස්මදේ මේ විදිර අපි බලම් ගහල එක ඩ්‍රැක් කරන්න ඕනේ උඩට ෆය බඩ්න එක උඩ ඩ්‍රැක්කාන්නුනේ ම මේ විදිර ඊතරයේ දාලා තියෙන විදිහට බලන්න මේ විදිර උඩට අදින්න ඕනේ ෆස්ම ක්‍රමේ හරිද අප විදිරටියක් ගහල බලම හෙච්චුත් අදී කිය මේ විදිර මේ මූවකින් එක තියෙන්න්න ඕනේ මූ හොඳට තියෙන්න්න ඕනේ තකොට අනිත් කෙනට ලේසින් හෙච්චුට් ගන්න බෑ වාට එදි මේ විදිර ජම්ප එකත් එක්කම උඩට හෙඩ්ෂොට් එක ඩ්‍රක් මේ ෆයි බන්න එක ඩ්‍රැක් කරහම හෙඩ්ෂොට් වදිනාව වැඩි අනිත්තක තමයි බොයිස් හෙඩ්ෂොට් ගහන්න නියමිත දුරක්තින අපි දුර ඉඳං ගන්න බෑ දෙකේෂොටි දෙකේෂොටින් අපි දුර ඉඳං ගහන්න බෑනි මේ වගේ ළඟ මට්ටම ඉඳන් වාට හෙඩ්ෂොට් ගහන්න පුළුවන් ඇත්තන බොයිස් මට හෙඩ්ෂොට් ගන්න හෙන අමාරුයි මේ ඩිසට්ටි කල්ලෙන් මේ ගොඩක් අමාරුයි මට ගහන්න එකත් දෙයක් පතුවට මට ගහන ලේසි මේ විදිර දෙකේ ෂොටියෙන් තමා ඉතින් දෙකේ ෂොටි ෆෑන්ස්ල දාගරයන්න බාන්න වීඩියෝ ලයිකවි කමෙන්ට හෙවි මේ විදිර බාන්න මේක තැනිදර ජම්පකත් එක්කම හෙඩ්ෂොට් දෙන්න ජම්පකත් එක්කම ෆයිබන්න ගොඩ ඩ්‍රක් කරම හෙඩ්ෂොට් පදින හරිද ඒක පොඩ්ඩක් ඔගොලු කල්ලා බලන්න හරියයි අනිවාරයෙන්ම ඉතින් මේ විදිර වෙන්න අනිවාරෙන් සෙන්සිටව් තියෙන්න්නවන සෙන්සිටව් හරි නත්තම් මේ දිරත් වදන්න දෙන්න පුළුව ඉතින් මේ මගේ සෙන්සිටටි කොපි කල පොඩ්ඩක් බලන්න හයයිද කිය ෆස්මදේ ජම්ප එක සකන් ෆය බන්න එක උඩට ඩ්‍රැක් කරන්න ඕනි මේ ඔය මං රතු පාටින් ගාතියෙන් විදියට ඔන්න විදිර උඩින් ඩොට ඩ්‍රැක් කරන්න ජම්ප එකත් එක්කම එහෙම කල පොඩ්ඩක් මේක දිගට ගහල බලන්න වදීද කිය බලුම් ගහල අන්න දැක්කන ඩෙසට්ටීගල්ලගෙනුත් එහෙම වැදුනා ඊරවස්ස බෝයි තර්ඩ් එක තමා මෙන්න මේ ගන් චේන්ජි අනිවාරයමවාගේ මේ කස්ටම් බඩ්ඩක තියෙන්න්න ඕනේ ගංචේන්ජක ඒක දාගන්න මොකද ගංචේන්ජි කරද්දිත් ගංචේන්ජ් කරලා ජම්පිකත් එක්ක පයිබන්න ගුඩ ඩ්‍රැක් කරහමත් හෙඩ් ෂොට් වදිනවා අනිවාරය ඉතින් ඒකත් කල්ල බලන්න මං මේ කියන හැමදම් පොඩ්ඩක් ගිහිල්ල කල්ල බලන්න හරියුත් කමෙන්ට ඇත්දාන්න මේ විදියට හැමදේම උඩට ඩ්‍රැක් කරන්න උඩට එයා යට ඉදන්න ගහන්න යටි දඟහඩි උඩ ඩ්‍රැක් කරම හෙඩ්ෂොට් වදින වෙලා වැඩි අනිත් එකම මූවිං එක මූවිං එක නැත්තන් ඉගැනවා ඔය ජම්පෙන් ජම්පක දානවා එහාටුනවා මේ හාරදුන බෝල් ගහන අන්නේ මූවී ඒමනැත්තුව එක තැන ඉඳල එක එල්ලෙ දුවගෙනාවත් අනිවාරෙන් එහා පැත්තින්නේ මොන බොටෙක්ුණත් අනිවාරෙන් හෙඩ්ෂොට්ටයක් ගහන්න හරිම ලේසි එනිසා පුළුවන් තරම් යාට ඒම් එක ගන්න අමාරු කරන්න ඕනේ ති අපි මේ විදිර පුදුලා හා පැත්තේ තියෙන ඩමිවලටත් අපියන් එයායට ගහම් මේ විදිර ගහලා බලන්න බොයිස් මෙහෙමයි හරි වා කොච්චර මේක මේ වීඩියගේ මේ විදිරුල් ඩ්‍රැක් කරත් ප්‍රක්ටිස් එක තියෙන්න්නවනේ අනිවාරයම ප්‍රක්ටිස් එක හොඳට කරොත් අනිවාරයම වාට ගේමක් ගාගන්න පුළුවන් මේ විදිර අඩි අනිවාරෙන්වාගේම එකට එනවන්න විනාඩි පහක්වත් ට්‍රේනිං ග්‍රවන්් යන්න ට්‍රේනිං ග්‍රවන්් ට පොඩ ප්‍රක්ටිස් කරලා යන්න වගේ අප හැදෙනවා ඒකටම තිම් මේ විදිහට
ඉතින් බොයිස් මගේ YouTube channel එකේ free fire videos කරන්න මේ horror games ගන්න ඒවා ඒක පවා වැටෙනවා. ඉතින් ඕගොල්ලන්ට මගේ YouTube channel එකට ගියොත් තවත් මේ වගේ videos බාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට පේනවනේ jump එකත් එක්කම දැම්මහම මේ තියෙන්නේ මම මේ ගන්නේ උනත් headshot වදිනවා. ඔය headshot වදිනවා. ඕනම ගන්න එකකින් මේක කරලා බලන්න. ඔයාලට set වෙන ගන්න උත්සාහ කරන්න. මෙහෙමයි boys. හරි දැන් ඔයා CS match එක වගේ ගියොත් මුලින්ම desert එක ගන්න යන්න එපා. මොකද අනිත් පැත්තේ හැමෝම වගේ ගන්නේ මෙරිකනේ ඒවා. දැන් මෙහෙමයි. ඕගොල්ලෝ දැන් මම අර කරා වගේ පපුව හරියට තියලා උඩ drag කරන්න බලන්න. පපුව හරියට තියලා උඩ drag කරාම මේ වදිනවද බලන්න. ජම්ප් එක අනිවාර්යයි. ජම්ප් එකත් එක්කම උඩ drag කරාම තමයි boys වදින්නේ. බලන්න මගේ හැම move එකකම jump එක තියෙනවා. හැම headshot එකකම jump එක තියෙනවමයි. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඉතින් headshot ගන්න videos බලන්න. මේ හැම එකම වගේ jump එක අනිවාර්යයි. ඉතින් ඔයාගේ fire button එක ළඟට අනිවාර්යයෙන්ම මේ jump button එක ගන්න. හරිද? හරි. මේ විදිහට මේක ප්‍රැක්ටිස් කරලා බලන්න. හරිද? මේ විදිහට jump එකත් එක්කම උඩ drag කරන්න. මෙහෙමයි drag කරන්න ඕනේ වාගේ aim icon එක රතු පාට වුණාම. aim icon එක රතු පාට වුණාම උඩට jump එකත් එක්ක drag කරලා බලන්න. අනිවාර්යෙන් headshot වදිනවා. දැන් මේ වගේ දුරකින් තමයි අනිවාර්යෙන්ම මේ වගේ දෙකේ shot එකකින් headshot ගන්නවා නම් දාගන්න ඕනේ. හරිද? දැන් අපි යන් ඊළඟ ක්‍රමයේදී මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ මුලින්ම පැත්තෙන් පටන් අරගෙන උඩට drag කරන විදිහට පැත්තෙන් පටන් අරගෙන උඩට drag කරන විදිහට බලන්න මම ගහන හැටි. මගේ fire button එක දිහා හොඳට බලන්න. ඒ විදිහට ගහලා බලන්න. ඒක තමයි අනිත් එක. ඒකෙදිත් බලන්න අනිවාර්යෙන් jump එක ඕනිමයි. jump එකත් එක්කම තමයි ඒක ගහන්නේ. බලන්න ඒකෙදි අරකටත් වඩා headshot වදිනවා වැඩි. හරිද? මෙහෙමයි. දැන් මේවා මෙහෙම ගහුවට ඔයාගේ අත හුරු කරගන්න ඕනේ. නැත්නම් ඔයා DS කරා මේ ඔක්කොම මතක නැහැ. ඔයාගේ පරණ ක්‍රම වලට තමයි ඔයාට headshot වදින්නේ. ඉතින් මේවා මේ අත හුරු කරගන්න මේ විදිහට fire button එකේ මම මේ කියන විදිහට ගහලා බලන්න. අනිවාර්යයෙන්ම හරි යනවමයි boys. හරිද? මේ විදිහට එක දැන ජම්ප් එක දාලා ගහලා බලන්න හරියනවා නිතාවටම සුව වෙනවා. ඔයාගේ headshot ගැසීමේ අමාරුව මේක කරොත්. හරිද? මෙන්න මේ විදිහට. ඉතින් boys මම හිතන්නේ මේ විදිහට headshot ගහන හැටි කියලා දෙනවා කියලා වෙන කට්ටිය ඉතින් මම දැකලා තියෙනවා YouTube එකේ කට්ටිය headshot ගහන හැටි කියලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයටත් try එකක් දීලා බලන්න අනිවාර්යෙන්. ඉතින් මීටත් වැඩි ඔයාලට headshot ගහන්න ඕන නම් අනිවාර්යෙන් ඉතින් panel එකක් ගහගන්න. panel එකක් ගැහුවොත් ඉතින් ගහන shot එක පොළොවට ගැහුවොත් headshot තමයි වදින්නේ. ඉතින් boys panel මම නම් කියන්නේ panel ගහන්න එපා. panel වැඩක් නැහැ. මේ මහන්සිලා තමන්ගේ මහන්සියෙන් කොහොම හරි මේ ගේමක් ගහන එක තමයි හොඳම. panel use කරන්න එපා. ඉතින් panel use කරන කෙනෙක් වා දන්නවා නම් එයාලත් කියන්න panel ගහන්න එපා. ඉතින් ඒකින් වෙන්නේ තියෙන account එකත් කවදා හරි ban වෙන එක. game එක hack කරනවා කියයි. ඒ විදිහට මේ වගේ training එක ගහුවාම කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ account එක ගහ ගන්න පුළුවන්. හරි. දැන් අපි මෙතන ගහලා බලමු headshot වදිනවද කියලා. මේ විදිහට දැක්කනේ move එක දාදී jump එකත් එක්කම රතු පාට තනි රතු වදිනවා කියන්නේ අර දැක්කනේ headshot. මේ තනි රතු අකුරු යන තනි රතු ඉලක්කම් යනවා කියන්නේ headshot. head එකට වැදුනා කියන එක සුදු ඉලක්කම් යනවා කියන්නේ ඇඟට වැදුනා කියන එක. හරිද? ඉතින් boys මගේ YouTube channel එකේ මේ විදි videos 5ක් 6ක් දාලා තියෙනවා. ගොඩක් කට්ටිය videos බලනවා. අනිවාර්යෙන් boys බලලා ඔයාලට මේකින් බලලා මේකින් ඔයාලට මොකක් හරි දෙයක් හම්බුනා නම් headshot ගහන්න විදිය ඔයාලා headshot ගහන්න පුළුවන් වුණා නම් අනිවාර්යෙන්ම subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. හරි. ඉතින් මේ විදිහට
මම හෙඩ්ෂොට් දෙකක් විතර ගැහුවා. අන්න 3යි දැක්කනේ 4යි 4ක් ගැහුවා එක දිගට. ඒ විදිහට ගහගෙන යන්න පුළුවන්. අපි ඩෙසර්ට් එකත් පොඩ්ඩක් ඩෙසර්ට් එකෙන් සෙට් නෑ මට. ඔයගොල්ලන්ට ඩෙසර්ට් ගන්න ඩෙසර්ට් එකෙන් ගහන්න බෑ ඇත්තටම. අන්ට ඩෙසර්ට් එක එච්චර අල්ලන්නේ නෑ සෙට් නෑ. හරි. ඉතින් බොයිස් ඉස්සරහට මම තව හොරර් ගේම් එකක් ගේන්න ග්‍රැනි වගේ ගේම් එකක් ගේන්න බලමු. මේ ස්කූල් බොයි රන් එකේ තාම ඉවර කරගන්න බැරි වුණා. ඒකත් අපි ඉවර කරමු. part 3 එනවා ඉස්සරහට. අනිවාර්යෙන් මේ බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ආපු ගමන් බලන්න. බෙල් අයිකන් පොජ්ජ ක්ලික් පොජ්ජ කරගෙන තියාගන්න ඕනේ. හෙඩ්ෂොට් 5යි මේ විදිහට ෂොට් මිස් වලට ගණන් ගන්න එපා. දැක්කනේ ෂොට් මිස් වුණාට ගණන් ගන්න එපා. එක දිගට ගහගෙන යන්න. අත හුරු කරගන්න මේවට. හරි බොයිස් වාරි ඉස්සරහට මේ වගේ වීඩියෝස් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. වට ඕන ගේම්ස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කනේ හෙඩ්ෂොට් වදිනවා. මම අර වල කලින් කියලා තිබු ක්‍රම දෙකෙන්ම තමයි ගහන්නේ. මේ මොබයිල් ප්ලේයින් ගහන්නේ. මොබයිල් එකෙන් මේව ගහනවා. PC එකෙන් ඉස්සරහට ගහන්න බලමු. මේ PC එක ගේම් ඉස්සරහට අපි කොහමරි ගල්ලා PC උණු ගේම්ස් දාන්න පුළුවන්. එතකොට හෙඩ්ෂොට් එක දිගට වදිනවා. පේනවනේ ඔයගොල්ලන්ට. එක දිගට හෙඩ්ෂොට් වදිනවා. ඉතින් මේ ක්‍රම වලට උත්සාහ කරලා බලන්න අනිවාර්යෙන්. මේ ඕගොල්ලොන්ට ෂැඩෝ ෆයිට් ගේමින් මේ සීරීස් එකක් ගේන්න. මේ කැමති නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඒකකුත් ගේමු. මේ විදිහට ගහගෙන යවුවා බලන්න. හෙඩ්ෂොට් කීයක් වදිද දැනට? 7ක් 8ක් 10 11ක් විතර වැදුණා ඔක්කොම. දැක්කනේ හෙඩ්ෂොට් වදිනවා. ජම්ප් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ බොයිස්. ජම්ප් එක නැතුව බෑ. ජම්ප් එකත් එක්ක පුළුවන් තරම් ට්‍රැක් කරන්න බලන්න. ඉතින් බොයිස් ස්කූල් බොයි රන් අවේ වීඩියෝ දෙකක් දාලා තියෙන. ඒකත් බලන්න ගිහිල්ලා ෂවර්මා ඒකත් බලන්න ගිහිල්ලා ඉතින් මේ ග්‍රැනි මං ඩවුන්ලෝඩ් කරලා ඩිලීට් කරා. ග්‍රැනි මට නම් එච්චර සෙට් නෑ අප්පා. ඔයගොල්ලන්ට ග්‍රැනි ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් වදිනවා එක දිගට වදිනවා. මේ ඔය විදියට අපි ආතල්ලේ ගහගෙන යමු. හරි ඉතින් මේ විදිහට අනිවාර්යෙන් ඕගොල්ලෝ try කරලා බලන්න හෙඩ්ෂොට් ගහගන්න පුළුවන් වෙයි. ඉතින් කොහොම ගැහුවත් සෙන්සිටිව් අනිවාර්යෙන් ඔයාගේ හදා ගන්න. එතකොට ඔයාලට easy හෙඩ්ෂොට් ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. goodbye.